හරි. අපි දැන් 2017 ගණන ගන්න. 2017 මොකද්ද කියන්නේ? භාග ගණන කියවන්නම්. නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරීලා තියෙනවා. ටැංකියෙන් ජලයෙන් 10න් එකක් ගෙවත්තර වතුර ගන්න ගන්නවලු 4න් එකක් නෑමට පාවිච්චි කරනවලු. මොනවද කරන්නේ? 10න් එකක් ගෙවත්තට 4න් එකක් නෑමට. මම ඒක ලියා ගන්න. කියන මුළු ප්‍රමාණයෙන් 10න් එකක් ගෙවත්තට. ඊට පස්සේ 4න් එකක් නේද කිව්වේ? 10න් එකයි ඔව් 4න් එකයි තමයි. 4න් එකක් මොනවද කරන්නේ නෑමට. හරි. නෑමට පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට කියනවා රෝමිලක්කන් කේස් එකේ පළවෙනි පාර්ට් එකේ දත්ත දීලා තියෙනවා. රෝමිලක්කන් එකට යනවා. මොකද රෝමිලක්කන් කිය කියලා කියන්නේ ගෙවත්තර ජලය දැමීමද සහ නෑමට භාවිතා කරන්නේ ටැංකියේ ජලයෙන් කොච්චර භාගයක්ද. ඉතින් ගෙවත්තර දාන ප්‍රමාණය මෙච්චරයි 10න් එකයි නෑමට 4න් එකයි. ඔය දෙන්නම එකතු වුණාම නෝ දෙන්න එකතු කරන්න ඕනේ. 10න් එකට එකතු කරන්න 4න් එකක්. හරේ සමාන නෑනේ. ඒක පොදු හරේ ගන්න වෙන කීයද මේ දෙන්නගේ 10 4වත් 10 ගන්නත් බෑ 4 ගන්නත් බෑ. සාමාන්‍ය 20 වගේ ගන්න පුළුවන් නේද? ඔව් 20 ගත්තොත් එහෙනම් මෙයාගේ 20 ගන්නකම් මෙයාව දෙකින් වැඩි කරන්න එනවා මෙයාවත් දෙකින් මෙයාව එහෙනම් පහින් වැඩි කරන්න එනවා මෙයාවත් කියද පහින්. ඊට මෙතන ගත්තොත් එහෙනම් 20න් දෙකක් කියලා එනවා මෙතන ගත්තොත් එහෙනම් 20න් පහක් කියලා එනවා. ඔය දෙන්න එකතු කරොත් එහෙනම් 20න් කීයක් දෙන්නේ? 7ක් කියලා එනවා. ඉන්න පළවෙනි පාර්ට් දෙක මේ දෙන්නගේ එකතු කීයක් දෙන්නේ 20න් 7ක් කියලා එනවා. හරිද? හරි. ඔන්න මේ පාර්ට් එක හරි. අපි යනවා රෝමිලක්කන් දෙක හදන්න. බලමු රෝමිලක්කන් දෙකේ මොකක්ද කියන්නේ කියලා. අපිට කියනවා රෝමිලක්කන් දෙකේ ටැංකිය ඉදිරියන ජලයෙන් 13න් 4ක් උණු සෝදන්න. එහෙනම් ඉතිරි වෙන ප්‍රමාණයෙන් 13න් 4ක් අඳුන් සෝදන්න. හරිද? පොට්ටම් මෙතන ලියලා පටන් ගන්නවා. ඉතිරියෙන් 13න් 4ක් අඳුන් සෝදීමට. අඳුන් සේදීමට ගන්නවා. එහෙනම් රෝමිලක්කන් දෙකට යන්න අපි ගන්න. රෝමිලක්කන් දෙකේ මොකද්ද කියන්නේ? අඳුන් සේදීමට කරන ප්‍රමාණය දාන්න. ඔව් අඳුන් සේදීමට භාවිත කරන්නේ සැම්පල් ටැංකියේ තියෙන ප්‍රමාණය කොච්චරක්ද කියලා. අඳුන් සේදීමට පාවිච්චි කරන්නේ ඉතිරියෙන් 13න් 4ක්නේ. දැන් මෙතන 20න් 7ක් මේ දිනට දීලා නම් ඔක්කොම තිබිලා තියෙන 20ක් කියද්ද 20ක්. එහෙනම් මෙතන අපිට ඉතිරි කෙනෙක් කෙනා ගත්තා කොහොමද ගන්නකො ආරම්භයේදී 20න් 20ක් තිබිලා මේ කාරණා දෙකට යන්නේ 20න් 7යි. එහෙනම් ඉතිරි ප්‍රමාණය ගන්න 20 මුළු තිබ්බ ප්‍රමාණය මේ දිනට ගිය ප්‍රමාණය අඩු කරලා දාන්න. එතන 20න් 20යි යයි අඩු කරන්නේ 20න් කීයද 7යි. ඒ 20න් කීයද දෙන්නේ බං 13ක් කියලා. ඔන්න 20න් 13ක් ආවා ඉතිරිය. ඒ ඉතිරිය නෝ 13න් 4ක් තමයි දුන් සේදීම. මේ දුන් සේදීමට අදාළ ප්‍රමාණය හොයන්න පුළුවන්. දුන් සේදීමට අදාළ ප්‍රමාණය 20න් 13න් කොච්චරද අපි ගන්නේ 13න් 4ක් 20න් 13න් 13න් 4ක්. මේ කියන්නේ ගුණිතේනේ. හරි. 13න් 4ක් කැපෙනවා කපන්න. 13ට 1යි 13ට 1යි. එතන කියන්නේ 20න් කීයක් කියලා දෙන්නේ? උඩ තියෙනවා 4යි පල්ලෙහා තියෙනවා 20යි. මේ 20න් 4 කියලා ගන්නත් පුළුවන්. මේක සමාන මේ හරි තුන් විභාගයක් විතර සරලව කරොත් එහෙම මෙතන 1යි මෙතන 5යි. පහෙන් එක විතර ගන්න පුළුවන්. ওই දෙකෙන් ඕන එකක් හරි. එහෙනම් මෙයාට අදාළ භාගය මම කෙලින්ම දන්නවා. කීයයි කියලා දැනුම් සෙදීමට 20න් 4යි කියලා. මොන්න මම එයාව දන්නවා. 20න් 4යි කියලා කෙලින්ම දන්නවා. හරිද? හරි. ඔන්න රෝමිලකන් දෙක හදලා ඉවරයි. අපි යන තුන්වෙනි පාර්ට් එකට. මොකද්ද බලමු තුන්වෙනි පාර්ට් එකේ කියන්නේ කියලා. තුන්වෙනි පාර්ට් එකේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරීගෙන. දැන් ටැංකියේ තියෙන ප්‍රමාණය අහන්න. මේ බලන්න. ආරම්භයේදී දැන් කාරණා තුනකට ගිහිල්ලා තියෙනවා. ආරම්භයේදී පළවෙනි ජීවිතතර සහ නෑමට ගිහිල්ලා තියෙනවා 20න් 7ක්. මුදුන් සෝදන්න ගිහිල්ලා තියෙනවා 20න් 4ක්. ආරම්භයේදී 20න් 20ක් පෙරලා මේ කාරණාවට තමයි වෙන වෙලා ගිහිල්ලා තියෙන්නේ. තව ඉතිරි වෙන ප්‍රමාණයක් ඇති. ඒකනේ අහන්නේ. දැන් ඉතිරි වෙන ප්‍රමාණය කොහොමද ගන්නේ? ආරම්භයේදී තිබ්බ මුල් ප්‍රමාණය වෙන 20න් 20න් මේ කාරණා තුනට ගියට ප්‍රමාණය අඩු කරලා ගන්න. එතකොට මේ ටික ඉතුරු ටිකනේ ඉතුරු වෙන්නේ. හරි. එහෙනම් ඉතිරි ප්‍රමාණය අපිට ගත්ත හැකි. ඉතිරි ප්‍රමාණය කියන එක අපිට ගත්ත හැකි. ඔක්කොම තියෙන්න ඕන තිබ්බේ 20න් 20යි. එයාගෙන් අදාළ අර කාරණා තුනට ගිය ප්‍රමාණය අඩු කරන්න. පළවෙනි කාරණා දෙකටම ගිහිල්ලා තියෙන 20න් කීයද 7යි. දෙවෙනි කාරණාවට ගිහිල්ලා තියෙනවා කීයද 20න් 4යි. ওই ටික අඩු කරලා ගන්න. දැන් මෙතන ඔක්කොම 20න් කීයද 20යි. මෙතන 20න් කීයද 7යි 4යි කියන්නේ 11යි. ඉතින් 20න් 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 11ක් කියනවා. 20න් කීයද දෙන්නේ 9ක් කියලා. ඉන්න ෆෝමියුලා ගන්න තුනට අදාළ උත්තර. අපි හතරවෙනි පාර්ට් එකත් ගන්නෙ. මොකද හතරවෙනි පාර්ට් එකේ කියන්නේ බලන්න. හතරවෙනි පාර්ට් එකේ කියනවා මෙහෙම කතාවක්. හතරවෙනි පාර්ට් එකට කලින් මෙන්න මෙහෙම කතාවක් කියනවා. තවත් ජලය ලීටර් 500ක් මීතේන්ගේ අවශ්‍යතාව සඳහා භාවිත කළ විට හතරෙන් එකක් ජලයෙන් පිරී තියෙනවලු. කියන්නේ මේ දැන් තියෙනවනේ කොච්චර ප්‍රමාණයක්ද 20න් 9 යන්නේ. ඒකෙන් ලීටර් 500ක් අයින් කරනවා. කියන්නේ අයින් කරනවා කියන්නේ ඒක පාවිච්චි කරනවා කුස්සියට. මීතේන්ගේ පාවිච්චි කරනවා. එතකොට ඉතිරි වෙන ටැංකිය අන්තිම ඉතුරු වෙන්නේ හතරෙන් එකක ප්‍රමාණයක්ලු. හරිද? තවත් ඉතුරු වෙන්නේ හතරෙන් එකක ප්‍රමාණයක්ලු. එහෙනම් අපෙන් අහනවා ටැංකියේ ධාරිතාවයේ ලීටර වලින් කීයද කියලා. මේ බලන්නකෝ.
ඔය කුස්සියට ගන්න කලින් ඉතිරි තියෙන්නේ කොච්චරයිද 29යි. ඒ 29න් ලීටර් 500ක් අයින් කරනවා නැත්නම් අඩු කරපුවාම අන්තිමට ටැංකිය ඉතුරුනවා 4න් එකක්. ඔය උතන ඇසුරින් සම්බන්ධතාවය ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මේ 29ක ප්‍රමාණයෙන් අඩු කරන්න ලීටර් 500ක්. මේ ලීටර් 500 අඩු කරපුවාම අන්තිමට ටැංකිය ඉතුරු වෙන්නේ කොච්චරද? 4න් එකක්. නැත්නම් අර කියන කතාව මම අර සරලව කිව්වොත් එහෙනම් මොකද්ද? මෙතන 29 තියෙනවා ලීටර් 500 තියෙනවා 4න් එක සෙට් කරන්න පුළුවන්. ඒතර මෙතන විශාලම භාගය වෙන්නේ කවුද? 29. 29 පෙළු වෙනකොට පේනවා. ඒක කුඩාම භාගයේ 4න් එකනේ පොඩි ලොකු එකාගේ පොඩි යම් කිසි ගණනක් අඩු වුණොත් තමයි පොඩි එකාට සමාන වෙන්නේ. ඔන්න ඔය සම්බන්ධයෙන් ගන්න පුළුවන්. හරිද? හරි. දැන් මේකේ තියෙන්නේ භාග පද එහෙම තියෙනවා වෙන එක පැත්තකට දාගමු. දැන් මෙතන 29 තියෙනවා. මේ පැත්ත 14 එකදී මම 14 මම මෙහෙට දානවා රින් 4 එකක් කරලා රින් 500 මෙහෙට දානවා 3500 ලීටර කියලා එන්නේ. එතකොට මේක සුළු කරන් තියෙන්නේ මේ දෙන්නගේ හරය සමාන කරන්න නම් මෙයාගේ 25න් වැඩි කරන්න ඕනේ මෙයාව 5න් වැඩි කරන්න. එතකොට 20න් මම එකපාර දාන්නම්. මෙතන 20න් 9ක් තියෙනවා. එයාගෙන් අඩු කරන්න ඕනේ. එතකොට පහ 20 හරි එක්වරක් 5 විතර 5යි. එතන මෙතන ලීටර කීයද දෙන්නේ 500යි. ඉතින් 9 5ක් අඩු කරපුවම 20න් 4ක් කියලා එනවා. ලීටර වලින් ගත්තොත් කීයද? 20න් 4ක් කියන්නේ ලීටර වලින් ගත්තොත් කීයද? 500ක් වෙනවා. අපේ යන මුළුදාරිතාවෙන් මුළුදාරිතාව කියලා කියන්නේ කීයද? 20න් 20ක් කියන්නේ. මුළුදාරිතාව කියන්නේ 20න් 20ක් කියන්නේ. අපි දන්න දේ මොකද්ද? 20න් 4ක් කියන්නේ 500යි කියලා. අපි හොයන්න ඕනේ දේ මොකද්ද? 20න් 20ක් කියන්නේ කීයද කියලා. එහෙනම් 20න් 4 එකපාරට 20න් 20 බවට පත් කරන්න පුළුවන් නේද? 20න් 4 කීයෙන් වැඩි කරන්න ඕනේ? 5න්. ඒතකොට 20න් 20 බවට පත් වෙනවා. එහෙනම් 500 ලීටර ප්‍රමාණයත් අපි 5න් තමයි වැඩි කරන්න ඕනේ. අපිට ගත්ත එකනේ. එම නිසා ටැංකියේ මුළුදාරිතාවය 500 ලීටර වැඩි කරන්න මෙතන 2500 ලීටර 2500 ලීටර. හරි. ඔන්න අපි මේ භාග ගැන සම්පූර්ණයෙන් හදලා ඉවරයි. හරි. අපි යන් ඊළඟ ගානට.